හරි අපි බලමු මේ day 6 වලට අදාළ චාලක රසායනේ day 6 වලට අදාළ අපේ daily questions එකේ day 6 වලට අදාළ ගන්න කොහොමද යන්නේ කියලා ඒක ඉල්ලා තිබ්බ කට්ටිය මේ වීඩියෝ එකක් මාකින් එක විතරක් මදි මේ දාන කියලා සහ මාකින් එකේ අර ලුයිස් විහන්දන එකත් පොඩි ගැටලුවක් තියෙනවා ඒකේ මම වැරද්දලා මාකින් එක ලියාගෙන තියෙන්නේ මම ඒක දාන්නම් group එකට හරි මාකින් එක රෝමිලක්කම් 3ට අදාළව 3 නෙමෙයි 4 sorry තුන්වෙනි එකට අදාළව මම මාකින් එක දාලා තිබ්බ ලුයිස් විහේ වැරදි ඒක මටත් පැටලලා තියෙනවා සහ මේ ඒක මම ලියන්න තිබ්බ කෙනත් චුට්ටක් පරලා ලියලා තියෙනවා. ඒ හින්දා ඒක මේ වැරදි. මේකත් එක්ක බලමු අපි. YouTube එකෙන් බලන අය මේ description එකේ මම Google Drive එකේ link එකක් දාලා තියෙනවා. ඒක download කරගෙන ඊට පස්සේ ඒක කරලා try කරලා ඊට පස්සේ මේක බලන්න. නැත්තම් තේරුමක් නැති වෙයි. මොකද මේ ප්‍රශ්න සාකච්ඡාවක් යන්නේ පොඩි වෙලාවක් ප්‍රශ්න සාකච්ඡාවක් කියන්නේ. ඒකත් එක්ක මම තියරි එකත් මතක් කරන්නම් කොහොමද වෙන්නේ කියලා. download කරගෙන ෆොටෝ එක download කරගෙන ඊට පස්සේ ප්‍රශ්නේ කරලා ඊට පස්සේ මේ කතාවට එන්න. අපි බලමු. එයාලා දීලා තියෙනවා මෙන්න මෙහෙම ප්‍රතික්‍රියාවක්. පේනවනේ මොකද්ද කියන්නේ NO ගෑස් එක O2 ගෑස් ප්‍රතික්‍රියා කරනවලු ප්‍රතික්‍රියා කරලා 2යි NO2 ගෑස් හදනවලු මේක යාල වැදගත් එකක් දීලා තියෙනවා ඩෙල්ටා H ඍණ කියලා ඩෙල්ටා H ඍණ කියන්නේ මොකද්ද ඩෙල්ටා H ඍණ කියන්නේ තාපදායකයි ප්‍රතික්‍රියාව තාපදායකයි ඒ කියන්නේ මොකක්ද ඒ කියන්නේ ඒ කියන්නේ තාපදායක එච්චරයි ඉතින් ඩෙල්ටා H තාපදායක ඩෙල්ටා H තාපදායක කියන්නේ පළවල ශක්තිය අඩුයි ප්‍රතික්‍රියා කළ ශක්තියට වඩා හේතුව ඒ ඉතින් ඩෙල්ටා H හොයන්නේ ප්‍රතිපලවල ශක්තියෙන් ප්‍රතික්‍රියා කළ ශක්තිය අඩු කරලා. ඒ කියන්නේ ඩෙල්ටා H ඍණ කියන්නේ මෙයාගේ ශක්තිය අඩු වෙන්න ඕනේ. මෙයාගේ ශක්තිය වැඩි වෙන්න ඕනේ. ඒ හින්දා තමයි ඍණ එන්නේ. අපි බලමු. මේ කියන ප්‍රතික්‍රියාව සඳහා පහත යාන්ත්‍රණය යෝජනා කර ඇත. සමස්ත ප්‍රතික්‍රියාවේ වේග ප්‍රකාශනය යාර වේග ප්‍රකාශනය දීලා තියෙනවා. දැන් අපි ගොඩක් හදන ගණන් වල වේග ප්‍රකාශනය එහෙම දෙන්නේ නැහනේ. අපිට හොයන්නනේ තියෙන්නේ. මතකනේ කලින් ගණන්. ඩේලි ක්වෙස්චන් දැන් අද 6 වෙනි එකනේ. ඔව් 6 වෙනි එකනේ 7 වෙනි එක මේ sorry 5 වෙනි එකන් ආපු ගණන් වල අපිට හම්බුනේ පරීක්ෂණ 4 5ක් දෙන පරීක්ෂණ 4 5න් පරීක්ෂණ බෙදලා අරගෙන ශීඝ්‍රතා සමීකරණ ලියලා අපිට ගාණ හදන්නයි තිබ්බේ. නමුත් මෙයාලා දීලා තියෙනවා ශීඝ්‍රතා සමීකරණය මේකයි කියලා. අවුලක් නැහැ. තවත් ලේසි. පියවර 1 පියවර 1 කියන්නේ ඔය NO කියන එක්කෙනා මේ NO ගෑස් කියන එක්කෙනා O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැබැයි ඒක සමතුලිතයක්ලු ඒක සමතුලිතයක් කියනවා ඊට පස්සේ හදනවලු NO3 කියලා එකක්. අපි මෙච්චර කල් දැකලා තියෙන නම් NO3- නේ. නයිට්‍රේට් අයනේ දැන් මේක NO3. ආරෝපණයක් නැතුව නිකම්ම NO3 ලු. අවුලක් නැහැ අපි කරගෙන යමු කියලා දීලා තියෙනවනේ. මේක ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක් සමතුලිතයක් කියන්නේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව කියන්නේ ඒක යම් කාලයක ගියාට පස්සේ ඉදිරි ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය සහ පසු ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය සමාන වෙලා ඒක මේ සමතුලිතයක් වෙනකන් යනවා. ඊට පස්සේ ඒක වෙන කතාවක්. දැන් ඊට පස්සේ ආයි කියනවා මේ NO3 කියන එක්කෙනා ආයෙ නෙමෙයි ප්‍රතික්‍රියා කරනවලු NO එක මෙයත් එක්කම ප්‍රතික්‍රියා කරලා හැදෙනවලු NO2 ඒව දෙකක්. හරි ප්‍රශ්නයක් නෑ කියලා දීලා තියෙනවනේ. මේක පියවර 1 වේගයෙන් මේක වෙන්නේ. මේ කියන එක්කෙනා වේගයෙන් වෙන්නේ. මෙයා සෙමින් වෙන්නේ. හරි. සාන්ද්‍රණ සමතුලිතතා නියතය දීලා තිනවා KC කියලා. KC ප්‍රකාශනය වෙලා KC අගය දීලා තිනවා. ඒක අගය KC ලු. ඒ කියන්නේ නියතය KC ලු. මේක සෙමින්නනවලු. මෙයාගේ ශීඝ්‍රතා නියතය දීලා තියෙන K2 කියලා. මෙයාගේ KC අගය ගන්න බෑනේ තේරෙනවනේ මේක සමතුලිතයක් නෙමෙයිනේ. සමතුලිත වලට අපි KC අගය කතා කරන්නේ. මේක K2 දීලා තියෙනවා ශීඝ්‍රතා නියතය. හරි බලගෙන යන්න. ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණයේ දී ඇති වේග ප්‍රකාශනය හා එකඟ වන බව සනාථ කරන්න. ඔය මොකද්ද ඔය කියන්නේ? ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය කියන එක මේකේ යාන්ත්‍රණය කියන්නේ මේ පියවර දෙක යාන්ත්‍රණය කියන එක කෙනා දී ඇති වේග ප්‍රකාශනය හා එකඟ වන බව පෙන්වන්න. වරහන් ඇතුලේ තියෙනවා යාන්ත්‍රණය ඇසුරෙන් දී ඇති වේග ප්‍රකාශනය ලබා ගන්න කියලා. අර පළවෙනි රෝමි ලක්කමේ තියෙන සිංහල ටිකක් මදි නේද? සිංහල තේරෙනව මදිනේ. සිංහල ප්‍රශ්නයක් මේ කියන්නේ. සිංහල තේරුම් ගැනීමේ අපහසුතාවය තියෙන මෙතන. පළවෙනි එකේ කියන්නේ ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය මේක දී ඇති වේග ප්‍රකාශනය හා එකඟ වන බව සනාථ කරන්න. නිකන් කෙමිස්ට්‍රි නෙමෙයි වගේනේ. එයාලා බලාපොරොත්තු වෙන්නේ හරියටම බලාපොරොත්තු වෙන එක තමයි වරහන් ඇතුලේ දීලා තියෙන්නේ. එයාලා දීලා තියෙනවා යාන්ත්‍රණය ඇසුරින් දී ඇති වේග ප්‍රකාශනය ලබා ගන්න කියලා. ඕක කරා නම් හරි ඉතින්. දැන් ඔන්න
මෙච්චර කල් අහුවෙන්නේ නැති තියර එක. ඒ කියන්නේ අපිට අර දවස් 5 අහුවෙන්නේ නැති තියර එක. මම තියරේ මතක් කරගෙන යන්නේ. එතකොට ආයෙ ගානක් આવොත් ගොඩ දාගන්න ලේසි හින්දා. මේ වගේ මේවට කියන්නේ බහුපියවර ප්‍රතික්‍රියා කියලා. ඒ කියන්නේ පියවර 1, පියවර 2, පියවර 3, පියවර 4 යනාදී වශයෙන් එහෙම පියවර ගොඩකට සිදුවෙන ඒවා කියනවා අපි බහුපියවර. පියවර ගොඩක් බහුපියවර ප්‍රතික්‍රියා කියලා. එතකොට අපිට මේ තනි පියවර ප්‍රතික්‍රියා වගේ බහුපියවර ප්‍රතික්‍රියාවල අර වගේ එකපාර පරීක්ෂණ ගොඩක් කරලා මේ පෙළ හොයන එක කරන්නේ නැහැ අපි. අපි මේ වගේ කරන්නේ එයාලා දත්තයක් දෙනවා. මෙන්න මෙහෙම දත්තයක් මේ. සෙමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාව මේක කියලා. සෙමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාව. මම මේ කරන හැටි බලාගන්න. මේ කරන හැටි තමයි හැම එකම කරන්න තියෙන්නේ. සෙමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාව එයාලා දුන්නට පස්සේ මම මෙහෙම එකක් කියනවා. ඒක හොඳට මතක තියාගන්න. මෙන්න මේ යාලා දීලා තියෙන සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය රඳා පවතින්නේ සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මත. මම ආයෙත් කියනවා සම්පූර්ණ ප්‍රතික්‍රියාවේ මුළු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය රඳා පවතින්නේ සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මත. ඒ කොහොමද ඒක වෙන්නේ? ඒක කෙමිස්ට්‍රි නැතුව මෙහෙම හිතන්නකෝ. ඔයාලා හිතන්න කමාදින මිනිස්සු ටිකක් ඉන්නවා. හරිද? චිත්‍ර නම් අඳින්න බෑ. කමාදින මිනිස්සු තුන් දෙනා දෙපැත්තේ ඉන්නවා කියන්නකෝ. තුන්දෙනා ඉන්නවා. එතකොට මේ පැත්තේ 3 දෙනෙක් ඉන්නවා. මේ පැත්තේ ඔහොම ඉන්නවා. මේ පැත්තෙත් ඉන්නවා. උස වැඩිද මන් දන්නේ උන් 3 දෙනා නම්. කමන්නේ. 3 දෙනෙක් ඉන්නවා කඹ අඳින. ඔය තියන්නේ කඹේ. කඹ අඳින 3 දෙනෙක් ඉන්නවා දෙපැත්තට කඹ අඳිනවා. මෙන්න මේ මිනිස්සයා මේ පැත්තට අදිනවා නිව්ටන් 10කින්. නිව්ටන් කියන්නේ දන්නවනේ. නිව්ටන් 10කින් අදින බලයකින් අදිනවා. මෙයාත් නිව්ටන් 10කින් අදිනවා. මෙයාත් නිව්ටන් 10කින් අදිනවා. හරිද? එයාලා සාමාන්‍යයෙන් හොඳ නිව්ටන් 10 කියන හිතන්නේ නිකන් ලොකු බරක් කියලා. නිව්ටන් 10 කියන්නේ ඒ හැටි බරක් නෙමෙයි. කිලෝග්‍රෑම් එක ගන්න මම දන්නවා. ඒකට මෙතන උපකල්පනය කරමුකෝ. නිව්ටන් 10 කියන්නේ ලොකු බරක් කියලා. නිව්ටන් 10කින් අදගෙන ඉන්නවා. දැන් මෙයත් මේ පැත්තට නිව්ටන් 10කින් අදිනවා මේ මිනිස්සයා. මෙයත් අදිනවා මේ පැත්තට නිව්ටන් 10කින්. මෙයත් අදිනවා මේ පැත්තට නිව්ටන් 10කින්. රයිට්. දැන් මොකද වෙන්නේ? දෙපැත්තට යන්නේ නැහැ නේද? එක තැන තියගෙන අවුරුදු 20 වෙනින්න හෝ කළ කබයදගෙන අර හෝ කළ දත් මිරි කාගෙන ඉන්නේ. අන්නේ අවස්ථාව තමයි මේ තියෙන්නේ. අය අර එහාට යන්නෙත් නැහැ මෙහාට යන්නෙත් නැහැ. කඹේ අදිනවා. කවුරුත් කඹේ එහාට යන්නෙත් නැහැ මෙහාට යන්නෙත් නැහැ. කට්ටිය හෝම කරන් අල්ලන් ඉන්නවා. ඒ අවස්ථාව තමයි මේ. දැන් ඔන්න හිතන්න මෙන්න මේ මැද ඉන්න එක ඔය නිව්ටන් 10 කියන එක අඩු කරනවා නිව්ටන් 5ට. දැන් මොකද වෙන්නේ? දැන් හිතන්න අර සමතුලිතතාවයේ නේ තිබ්බේ කලින්. සමතුලිතතාවය කියන්නේ ඔක්කොම නිකන් අර සමතේකට ඇවිල්ලා හිටියේ මෙහාට යන්නෙත් නැහැ කඹේ එහාට යන්නෙත් නැහැ. මූ නිව්ටන් 5කට අඩු වුණාම මොකද වෙන්නේ? මේ පැත්තට අදින සම්පූර්ණ බලය නිව්ටන් 25කින් මේ පැත්තට 30කින්. මේ පැත්තට නේද කඹේ එන්නේ? මෙහෙ දිනනව නේද? සම්පූර්ණ තරංගයම රඳා පැවතුනේ කා මතද? කඹ ඇදීමේ අපේ තරංගේ රඳා පැවතුනේ කාත් එක්කද? මෙන්න මේ හෙමින් අදින එක මත නේද? ඒ කියන්නේ හෙමින් අදපු එකා හින්දානේ. මොකද ඌ හයියෙන් ඇද්දනම් මූ 15කින් වගේ ඇද්දනම් අනිවාර්යෙන් ඒ පැත්තට යනවා. ඌ හෙමින් ඇද්ද හින්දා තමයි මේ සම්පූර්ණ කතාව වෙනස් වුනේ. අපි හයියෙන් ඇදෙනවා කියලා ගන්න. එතකොට ඉතින් කතාව දෙපැත්තටම යනවානේ. හයියෙන් ඇද්දොත් ඒ මත රඳා පදිනවා කියලා. එහෙම නෙමෙයි. හෙමින් ඇදපු හින්දා තමයි මේ සම්පූර්ණ කඹේ මේ පැත්තට ගිහිල්ලා යාලා පරාදුනේ. ඒ කියන්නේ මේ තරංගේ සම්පූර්ණ රඳා පැවතුනේ කා එක්කද? ඒ කියන්නේ කා මතද? මෙන්න මේ යකා මත. සෙමින්ම ඇදපු එක්කනම් මත. ඔන්න ඔය උදාහරණය මතක තියාගන්න හොඳට. මොකද සම්පූර්ණ බහුපියවර ප්‍රතික්‍රියාවල ඔය ශීඝ්‍රතා නීතිය කියන එක නා රඳාපවතින්නේ සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාව මත යාලා අපිට දත්තයක් දෙනවා. හරිද? එතකොට කිසිම බයක් නැතුව ලියා ගන්න. මෙයාගේ දීලා තියෙනවා ශීඝ්‍රතා නීතිය K2 කියලා. K2 නේ දීලා තියෙන්නේ. K K2 නේ හා. ශීඝ්‍රතා නීතිය රඳාපවතින සෙමින්ම එක්කෙනා මතනේ. හරි. බය නැතුව ලියන්න. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය මොන ප්‍රතික්‍රියාවකේ ශීඝ්‍රතාවය? අපි R කියලා ගමු. ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය සමානයි K2 වතාවක් මෙයාගේ NO3 ගෑස් වතාවක් NO ගෑස්. හරි. දැන් මං ආයෙ මෙතන අවුලක් ගියා. දැන් ආයෙ ප්‍රශ්නයක් එනවා කලින් දන්නේ නැති එක්කෙනෙක්ට. මම එකපාරම මෙන්න මෙහෙම මේ එක දාලා ගියානේ. අර කලින් වගේ XY කියලා ගත්තේ නෑනේ. ඒ කියන්නේ පෙළට අදාළ මොකක් හරි නියතියක් දාලා ඒක බලයක් ගත්තේ නෑනේ යාගේ. ඕක අපි ගන්නෙ නෑ එහෙම. බහුපියවර ප්‍රතික්‍රියාවල තනි තනි පියවරක් සැලකුවහම ඒ එක්කෙනෙක් අපි කියනවා මූලික ප්‍රතික්‍රියාවක් කියලා. මූලික ප්‍රතික්‍රියාවල මේ පෙළ කියන එක්කෙනා අදාළ සංඝටකයේ ස්ටොයිකියෝමීටර් සංගුණයකට සමානයි. ඊටා වැදගත් කාරණාවක්. මතක නැත්තම් ප්‍රශ්නේ යටින් රෝමිලක්කම් එකනේ අපි යන්නේ. රෝමිලක්කම් එක කියලා දාලා ඒක දාලා ක්‍රොතුපෑනේ ලියලා කොටු කරගන්න. මොකද්ද?
බහුපියවර ප්‍රතික්‍රියාවල එක් ප්‍රතික්‍රියාව සැලකුව විට ඒවා මූලික ප්‍රතික්‍රියා වේ. මූලික ප්‍රතික්‍රියාවල පෙළ මූලික ප්‍රතික්‍රියාවක යම් සංඝටකයක පෙළ සමානයි කාටද? එයාගේ අනුකතාවය කියලා කියන්නේ අනුකතාවය කියන්නේ මෙතන ස්ටොයිකියෝමෙත්‍රික සංගුණකයට. ක්ලියර්නේ? හරි. මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මේක ලියන්න කලින් එම නිසා මෙතන යටි රෝමිලක් අයක දාලා ඕක ලියලා ඊට පස්සේ එම නිසා කියලා මේක ලියා ගන්න. දැන් මෙහෙම ප්‍රශ්නයක් එනවා. මං කියවනේ මේ ප්‍රතික්‍රියාව මත තමයි සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාව මත කියලා සම්පූර්ණ ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාව රඳා පවතින්නේ. දැන් බලන්නකෝ මේ මෙයාගේ ශීඝ්‍රතාවය සමාන වෙන්න ඕනේ මෙයාගේ ශීඝ්‍රතාවයට. එහෙම තමයි ගන්න අපි ඈ. සෙමින්ම සිදුවන ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය සමානයි මුල ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය කියලා තමයි ගන්නෙ. මෙන්න මෙතන අවුලක් නැද්ද බලන්න. මේ මෙතන ශීඝ්‍රතාව සමීකරණේ NO කියලා එකක් තියෙනවා. ඒක මෙයාගේ තියෙන අවුලක් නැහැ. හැබැයි මෙයාගේ නෑනේ. එන්න ඕනේ මේ NO3 කියලා එකක් තියෙනවා. මෙතන මේ ශීඝ්‍රතාව සමීකරණයේ මේ තියෙන ශීඝ්‍රතාවය මෙයාට සමානයි. ඒ කියන්නේ මෙයාගේ ශීඝ්‍රතාව අපි කියමු R2 කියලා. R2 කියමු. මෙයාගේ ශීඝ්‍රතාවයත් R2. හේතුව සෙමින්ම සිදුවන එක්කෙනාගේ ශීඝ්‍රතාවයම තමයි මුළු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත්. එයා රඳාපවතින අරයා මත. ඔහි දෙන්න සමාන වෙන්න එපයි. දැන් ඒ කියන්නේ මේ R2 කියන එක්කෙනා මේකට ලියපුවාම මේක ලියපුවාම මේ තියෙන සංඝටක ඉන්න ඕනේ. ඒ නැතත් හොඳට මතක තියාගන්න. දැන් මෙතනත් එතකොට R2 නේ. ඔය අපි ලියන ශීඝ්‍රතා සමීකරණයේ මුළු ප්‍රතික්‍රියාවෙන් අය විතරයි ඉන්න පුළුවන් ප්‍රතික්‍රියක පැත්තේ. කොහොම ශීඝ්‍රතා සමීකරණය ලියන්නේ ප්‍රතික්‍රියක වලට ශීඝ්‍රතා සමීකරණය ලිව්වට පස්සේ එයාගේ එක එක සංඝටක ඉන්නවානේ. ඒ සංඝටක අනිවාර්යෙන් ප්‍රතික්‍රියක පැත්තේ ඉන්න ඕනේ මුළු ප්‍රතික්‍රියාවේ. මුළු ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක පැත්තේ ඉන්න ඕනේ. ඒක නීතියක් කියන එක තේරෙන්න ඕනේ. ශීඝ්‍රතා සමීකරණය මෙහෙම ලිව්වට පස්සේ මේ වගේ ඉන්න ඕනේ කියලා අනිවාර්යෙන්. මේවයි දැන් මේ NO කියන NO2 නෑනේ මෙතන. එහෙම ලියන්න බෑනේ බං ප්‍රතික්‍රියක වල අර සාමාන්‍ය වර්ගයක්නේ අපි ගන්නෙ. බලයක්නේ ගන්නෙ. පෙළ කියන්නේ. හරි. එතකොට ඔය වගේ තැන්වල මොකවත් විකල්පයක් නැද්ද? තියෙනවා බලා ගන්න. මේකට එකයි කියනවා. එකයි කියලා දාගමු අපි. අනිත් වැදගත් එක තමයි බහුපියවර ප්‍රතික්‍රියාවේ බහුපියවර ප්‍රතික්‍රියාවේ එක් එක් පියවර වෙනම ලිව්වට පස්සේ සෙමෙන්ම සිදුණු ප්‍රතික්‍රියාව තියෙන්නේ. අපි ගන්නවා ওই සෙමින්ම සිදුණු ප්‍රතික්‍රියාවට උඩ තියෙන පියවර ටික. ඔය පියවර හැම එකක්ම සමතුලිත කියලා. මෙතන එයාලා පැහැදිලිව සමතුලිත කියලා දීලා තියෙන ඉඳ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයාලා සමතුලිතතා නියතියක් දීලා තියෙනවනේ KC කියලා. ඒ හින්දා අපිට ගැටලුවක් වෙන්නෙම නැහැ. හරිද? ඔය සමතුලිතයි කියලා ගන්නවා. මෙන්න මේ වගේ අවස්ථාවක් ආවට පස්සේ ශීඝ්‍රතා නියමයේ ලිව්වට පස්සේ තියෙන ඒකට අදාළ එන සංඝටකයක් මුළු ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක වල නැත්තම් අපි කරන්න ඕන ඔය වැඩේ. මේ වගේ උඩ තව ප්‍රතික්‍රියා 3-4 ලිව්වොත් ඕන එකකට ලියන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේ වගේ ඒක තත්වයකදී ලියා ගන්නවා උඩ ප්‍රතික්‍රියාවක් සමතුලිතයක් ලෙස සලකලා KC ට ලියා ගන්නවා. KC කියන්නේ මේ NO3 ගෑස් බෙදනවා මේ. ඕන් KC ලියන්න දැනන් ඉන්න ඕනේ. O2 ගෑස්. අපි KPKC රසායනික සමතුලිතතාවයට අදාළව ඩේලි ක්වෙස්චන් වැඩසටහන යනවා. ඒකත් එක්ක සම්බන්ධලා ඉන්න. තව චාලක රසායනයේ තව දවස් 3-4ක් දාලා ඊට පස්සේ ඒක පටන් ගමු. O2 ගේ සාන්ද්‍රණය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණයේ වතාවක් NO ගේ සාන්ද්‍රණය. දැන් අපි මේ ශීඝ්‍රතා සමීකරණයේ ප්‍රශ්නේ උනේ NO3 නේද? මේ NO3 නේ ප්‍රශ්නේ උනේ. මම මේ මොකද්ද කරන්න යන්නේ? මෙතනින් NO3ව උක්ත කරලා මෙයාට ආදේශ කරන්න. එතකොට අපිට ඕනේ කෙනවා. ඇයි යාවනේ ගන්න බැරි? මෙයාවනේ ගන්න බැරි. අනිත් ඕනේ දෙයක් ගන්න පුළුවන්. ඇයි මෙතන මේ මුළු ප්‍රතික්‍රියාව NO3 කියලා එක්කනේ එන්නේ නැහැ. ප්‍රතික්‍රියක පැත්තේ. මෙයා උක්ත කරොත් මෙහෙමනේ එන්නේ. NO3 ගෑස් සමානයි KC වතාවක් O2 ගෑස් O2 ගෑස් වතාවක් NO ගෑස්. රයිට්. මෙන්න මෙයා ආදේශ කරන්න මෙයාට. ඇයි මේ NO3 ගෑස් මෙයාවනේ අපිට ප්‍රශ්නේ උනේ හේතුව මොකද්ද? මේ ශීඝ්‍රතා නියතේ මේ ශීඝ්‍රතා නියමයේ සමානයි මෙයාගේ ශීඝ්‍රතා නියමයට. ඉතින් බා මෙයාගේ මේ ශීඝ්‍රතා නියමයේ ලිව්වහම අනිවාර්යෙන් NO සහ O2 ගෑස් ඉන්න ඕනේ මෙයාගේ. NO නම් ඉන්නවා O2 ගෑස් නෑ මේ වෙන මොකද්ද එකක් ඉන්නේ. එයාව අයින් කරගන්න ඕනේ අපි. එයාව අයින් කරගන්න අපි ක්‍රමයක් පාවිච්චි කරා මොකද්ද? සෙමෙන්ම සිදුණු ප්‍රතික්‍රියාවට ඉහළින් තියෙන පියවර අපි ගන්නවා සමතුලිත විදියට. මෙතන එයාලා දීලා තියෙනවා. එහෙම නැත්නම් අපි ගන්නවා ඕක. සමතුලිත විදියට දීලා ලියාගෙන අපිට ඒකට ලියනවා KC ප්‍රකාශන. KC ප්‍රකාශන ලියලා අපිට මේ අයින් කරගන්න ඕන කෙනා උක්ත කරනවා. උක්ත කරලා මෙන්න මේ පදේ ආදේශ කරනවා මෙතන NO3 වෙනුවට. එතකොට ලස්සන උක්තයක් එයි. මේකට දාලව මට ඉඩ මදි බල් ලියන්න. මෙතන ලියුවොත් වෙන්නේද? නෑනේ. එකට ආදේශය කියලා ලියා ගන්න R2 සමානයි
K2 වතාවක් NO3 ගෑස් වෙනකොට අරක මන් දානවා KC වතාවක් O2 ගෑස් NO ගෑස්. මෙයාත් ඉන්නවා තව. NO ගෑස් පේනවනේ එතන. ඕක ලියා ගන්න. හරිද? එතකොට මෙතන R2 කියන්නේ මෙයාව අපි ගමු තනි නියතයක් විදිහට. නියතයක් වතාවක් නියතයක් කියන නියතයක්නේ. එතකොට K ඩෑෂ් වගේ නියතයක් දාගන්න. එහෙම නැත්නම් K2 වතාවක් KC කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. වතාවක් මේ O2 ගෑස් එහෙමම තියෙනවා. NO වතාවක් NO කියන්නේ NO ගෑස්ගේ වර්ගය. NO ගෑස්ගේ වර්ගය. හරිනේ? හා දැන් ඕක තමයි උත්තරේ අපිට ආපු උත්තරේ. දැන් බලන්න අපේ අර එයාලා දීලා තියෙන එකට සමානයිද කියලා. ඔව්. NO ගේ වර්ගය NO ගේ වර්ගය වතාවක් O2 ගෑස් වතාවක් K කියන්නේ වෙන නේද? දැන් මේ K2ත් නෙමෙයි KCත් නෙමෙයි අපි K ඩෑෂ් නේ දැම්මේ. ඕක K ඩෑෂ් වෙනකොට K දාගන්න. වරන් ඇතුලේ දාගන්න මෙහි K සමානයි K2 වතාවක් KC. ඒ ගාන හරි. ඔච්චරයි කරන්න තිබෙන්නේ. මහා ලොකු දෙයක් කරන්න නැහැ. මොකද්ද අය මුලින්ම මතක් කරොත් මේක මතක් කරනවා. මොකද මේක ඉතා වැදගත්. මේක මේ බහුපීර ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතා සමීකරණය එන්න පුළුවන්. බහුපීර ප්‍රතික්‍රියාවක් කියන්නේ පියවර ගොඩකින් සිදුවන ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ තනි පියවරකින් නැතුව පියවර ගොඩකින් සිදුවන ප්‍රතික්‍රියාවක්. එතකොට මේ වගේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතා සමීකරණ හොයන්න කිව්වොත් ශීඝ්‍රතා සමීකරණ ලියන්න කිව්වොත් අපි ශීඝ්‍රතා සමීකරණ ලියන්නේ කාටද? සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාවට. සෙමින් ඒකේ තව වැදගත් කාරණාවක්. ශීඝ්‍රතා සමීකරණ ඒ කියන්නේ සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයේ සමානයි කාටද? මුළු පියවරට මුළු ප්‍රතික්‍රියාවට. මුළු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට. එතකොට ඒක ලිව්වට පස්සේ අපිට මෙතන පොඩි අවුලක් එහෙම නැති ප්‍රශ්නයක් එනවා. ඒ කියන්නේ මෙහෙම එන්නේ නැතුව කෙලින්ම මේ දෙන්න විතරක් තියෙන ප්‍රශ්නයක් එනවා. දැන් මෙතන එහෙම නෙමෙයි. මෙතන මේ ශීඝ්‍රතා සමීකරණේ කවුද මන්ද NO3 ගෑස් කියලා කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් තව එකක් මෙහෙම මතක තියාගන්නකෝ. මේ තියෙන අතරමැදි ඵලයන්නේ. NO O2 ගෑස් එක ප්‍රතික්‍රියා කරලා NO3 හැදෙනවා. ඒ NO3 ගෑස් කියන එක්කෙනා ආයෙත් NO1 ප්‍රතික්‍රියා කරලා NO2 හැදෙනවානේ. මේ මුළු ප්‍රතික්‍රියාවේ කොහෙවත් මේ NO3 කියන එක්කෙනා නැහැනේ. NO3 කියන එක්කෙනා මැදදී හැදලා ආයෙ මැදදී විනාශ වෙලානේ. ඔන්න ඔය වගේ තැන් වලට අපි කියනවා ඔය වගේ සංඝටක වලට අපි කියනවා අතරමැදි ඵලයක් කියලා. අතරමැදි ඵල කිසිවක් මේ ශීඝ්‍රතා සමීකරණයට එන්න බෑ. අතරමැදි ඵල මොකවත් ශීඝ්‍රතා සමීකරණයට එන්න බෑ. එයාලා කෙලින්ම මේ සංඝටක දෙක විතරයි එන්න ඕනේ. මේ ප්‍රතික්‍රියක දෙක විතරයි. අන්න ඒ වගේ අවස්ථාවක අප මොකද කරන්නේ? සෙමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාවේ උඩින් තියෙන සමීකරණ ඔක්කොම අපි සමතුලිත විදිහට ලියලා එයාලට අදාළ KC ප්‍රකාශන ලියලා නොදන්නා පදය උක්ත කරලා අන්න අර ශීඝ්‍රතා සමීකරණ ආදේශ කරනවා. ඔච්චරයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ වගේ උත්තරයක් එනවා. එයාලා දීලා තියෙන්නේ මේ සමීකරණයම තමයි. අපේ වැඩේ අති සාර්ථකයි. මගන ඈ බලමුද? රෝම ලක්කන් දෙක. ඉහත ප්‍රතික්‍රියාව සඳහා ශක්ති පැතිකඩ අදින්න. පියවර 1 සහ පියවර 2 සංක්‍රමණ අවස්ථා පිළිවෙලින් TS1 සහ TST2 නෙමෙයි TS2 කියලා දාගන්න. TS2 ලෙසින් දක්වන්න මෙහෙමයි. ශක්ති පැතිකඩක් කියන්නේ මොකද්ද කියලා දෙන්නකෝ ඉස්සෙල්ලා. ශක්ති පැතිකඩක් කියන්නේ ලොකු එකක් නෙමෙයි. හරිද? මම මේ උදාහරණ ගන්නම්. මේක නැතුව මම වෙන උදාහරණයක් ගන්නෙ. A Bත් එක්ක C ප්‍රතික්‍රියා කරලා A ධන BC කියන එක හැදෙනවා කියලා ගමු. මම කියනවා මේකට ඩෙල්ටා H විශාලයි බිඳුව කියලා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. ශක්ති පැතිකඩ කියන්නේ මේකට. මේකට නෙමෙයි. දැන් මේ අඳින්න යන එකට. එයාලා කියනවා මේකේ ශක්ති පැතිකඩ ඇදලා පෙන්වන්න කියලා. ශක්ති පැතිකඩක් කියන්නේ ශක්ති පැතිකඩ. ශක්ති පැතිකඩක් කියන්නේ ප්‍රස්ථාරයක් මොකත් එක්ක මොනවා විචලනය වෙන එකක්ද? ප්‍රතික්‍රියා ඛණ්ඩාංකයත් එක්ක. ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය. ඒක මතක තියාගන්න වෙනවා. ඒකට වෙන නමක් නැහැ. ඕක මතක තියාගන්න. ප්‍රතික්‍රියා ඛණ්ඩාංකයත් එක්ක මේ පැත්තට එන්නේ ශක්තිය. ශක්තිය කියලා සමහර තැන්වල විභව ශක්තිය කියලා තැති ප්‍රශ්නයක් නැහැ මොනවද තිබ්බත්. විභව ශක්තිය. හරිද? ප්‍රතික්‍රියා ඛණ්ඩාංකයක් එක්ක විභව ශක්තිය විචලනය වෙන එකක් තමයි ප්‍රතික්‍රියා ඛණ්ඩාංකයට එරෙහිව විභව ශක්තිය දක්වන විචලනය තමයි ශක්ති පැතිකඩක් කියන්නේ. ශක්ති පැතිකඩක් කියලා එකක් අඳින්නේ මෙහෙම. දැන් මේ මෙතන තියෙන ශක්තියක්නේ y අක්ෂේ තියෙන ශක්තියක්. මම හිතන්නකෝ
මෙන්න මේ පැත්තේ ඒක මෙහෙම ඔළුවේ මම ගන්නම් කියලා දෙන හැටි. මේ හරියෙන් අඳිනවා ප්‍රතික්‍රියා කරන ශක්තිය. ඒ කියන්නේ A B ධන C ගේ මුළු ශක්තිය යම්කිසි ගාණක් ජූල් 50 කියලා හිතන්නකෝ. යම්කිසි ගාණක් මෙතන තියෙන්නේ. දැන් මීට වඩා වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද ප්‍රතිපලවල ශක්තිය? ඒක හිතලා කියන්නේ. මෙන්න මේ ශක්තිය යම්කිසි ගාණක් ජූල් 10ක් කියමුකෝ. මේ ජූල් 10ට වඩා වැඩි වෙන්න ඕනද අඩු වෙන්න ඕනද ප්‍රතිපලවල ශක්තිය? වැඩි වෙන්න ඕනේ බං. ඇයි මේ ඩෙල්ටා H විශාලයි බිඳුවයිනේ. තාප අවශෝෂකනේ. තාප අවශෝෂක නම් ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිපලවල ශක්තිය වැඩි. ඒ කියන්නේ මම මේ හරියෙන් දැම්මොත් මට මේ ප්‍රතිපලවල ඉරක් ගහන්න පුළුවන්ද මේ හරියෙන්? බෑ. මෙන්න මේ හරියෙන් ගහන්න වෙන්නේ. හේතුව අනිවාර්යෙන් ප්‍රතික්‍රියක වලට ප්‍රතිපලවල ශක්තිය වැඩි වෙන්න ඕනේ. හරි. අන්න ඒ වගේ තැන්වල මම ලියා ගන්නවා A ධන BC ප්‍රතිපල ටික ලියා ගන්නවා. හරි. දැන් දැන් මෙන්න මෙහෙම ඉරක් අඳිනවා අපි. මෙන්න මෙහෙම නිකන් අර ඔන්න ඔහොම බැවුමක් එකක් අඳිනවා. අන්න කොහොමයක් අඳිනවා. ඔන්න මේක තමයි ශක්ති පැතිකඩ කියන්නේ. මොකද්ද කරේ? ප්‍රතික්‍රියක සහ ප්‍රතිපල වලට අදාළ ඉරි දෙකක් ගහගත්තා. ඒක මේකද උඩ මේකද උඩ ඉන්නේ කියලා උඩ උස ප්‍රමාණය තීරණය කරන්න කොහොමද? උස ප්‍රමාණය මේ ප්‍රමාණය නෙමේ. මෙයාද උඩින් ඉන්නේ, මෙයාද උඩින් ඉන්නේ කියලා තීරණය කරන්නේ මෙන්න මේ ඩෙල්ටා විශාලයි බිඳුවයි කියන එක. හරිද? එතකොට අපි මෙන්න මේ මට්ටමට මෙන්න මේ මට්ටම ඉතා වැදගත් මට්ටමක්. කැත බලනවා කියන්නේ මෙන්න මේ මට්ටම. ඒක මට ඉඩමදි දාන්න නා. මෙන්න මෙතෙන්ට අපි කියනවා අධිශක්ති අවස්ථාව කියලා. අධිශක්ති අවස්ථාව. මම මේක පකන්න දැන් මේක වැඩක් නැහැ නේ. අධිශක්ති අවස්ථාව. එහෙම නැත්නම් සංක්‍රමණ අවස්ථාව. අධිශක්ති අවස්ථාව එහෙම නැත්නම් සංක්‍රමණ අවස්ථාව. ඔතනදී මොකද්ද දන්නවද වෙන්නේ? දැන් මේ බලන්නකෝ. AB කියන එක්කෙනා මේ AB කියන එක්කෙනාගේ B කියන එක අයින් වෙලා C වලට ගිහිල්ලානේ තියෙන්නේ. ඒ කියන්නේ AB ගේ AB කියන බන්ධනය කැඩිලා අලුතෙන් BC කියන බන්ධනයක් හැදිලා මේ. අලුතෙන් BC කියන එකක් හැදිලා. මෙතන වෙන්නේ මොකද්ද දන්නවද? ඔය අතරමැදි අවස්ථාවක් තියෙන්නේ. ඒ කියන්නේ A B C කියන එක්කෙනා ඔහොම දාන්න ඕනේ. මේ වගේ අඳින්න දෙන විභාගෙට. එතකොට අපි දාන්න ඕනේ මේ AB ගේ කැඩෙන බන්ධනය. කැඩෙන බන්ධනය ඔහොම තිත්තිරින් දානවා. ඒ කැඩෙන ගමන් තියෙද්දි මෙතන මොකද වෙන්නේ? BC ගේ අලුත් බන්ධනයක් හැදෙනවා. අන්න කතාව. AB ගේ බන්ධනේ කැඩෙන ගමන් BC ගේ බන්ධනේ හැදෙන ගමන්. මේ කඩිරි තියෙන්නේ පේන්නේ නැහනේ. පේනවද ඒක? හරියට. කඩිරි තියෙන්නේ කළු පෑනෙම දාමු. දැන් පේනවනේ. AB ගේ බන්ධනේ කැඩෙන ගමන් දැන් මේ අවස්ථාවේදී කියන්නේ මෙන්න මෙතනදී කියන්නේ මෙන්න මේක ABC ගේ ABC ගේ නෙමෙයි. AB ගේ බන්ධනේ කැඩෙන ගමන් තියෙන්නේ BC ගේ බන්ධනේ ආය අලුතෙන් හිතෙන ගමන් තියෙන්නේ. ඔය අතරමැදි අවස්ථාව තමයි ඔතන තියෙන්නේ. මේ උඩම තියෙන්නේ. මෙහෙ පැන්නොත් BC ගේ බන්ධනේ හැදීගෙන යනවා. හරිද? ඊට කලින් සහ පස්සේ ඒවා හිතන්න එපා. මෙතන අපි දැනගෙන ඉන්න ඕනේ. ඒකට කියන්නේ අධිශක්ති අවස්ථාව. එහෙම නැත්නම් සංක්‍රමණ අවස්ථාව. AB ගේ බන්ධනේ කැඩන ගමන් මෙයාගේ බන්ධනේ කැඩලා තමයි BCත් එක්ක එකතු වෙන්න ඕනේ මේ වන්නෝ මේ. ඒ තනි වෙලා BC ආයේ එකතු වෙලා තියෙන්නේ. AB ගේ බන්ධනේ කැඩෙන ගමන් BC ගේ බන්ධනේ හැදෙන ගමන්. ඕක නෝට් එකක් දාගත්තත් කමන්නේ. මෙතන කැඩෙන ගමන් මෙතන හැදෙන ගමන්. එතකොට තව එක දෙයක් මට මාක් කරන්න ඕනේ. මෙන්න මෙතන සහ මෙන්න මේ උඩ. මෙන්න මේ වගේ තැන් වලට අපි කියනවා EA ඉදිරි. ඒ කියන්නේ මෙතන ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. සක්‍රීය ශක්තිය මොකද්ද කියලා මම දැන් කියන්නේ. ඒක ශක්ති දේව තියෙන ගන්නේ. මෙතනත් අපි කතා කරන්න ඕනේ හරිනා. සක්‍රීය ශක්තිය කියන්නේ ප්‍රතික්‍රියාවක් වෙන්න නම් පළවලට ඒ කියන්නේ ප්‍රතික්‍රියක වලට තියෙන්න ඕන අවම ශක්තිය වගේ අදහසක් තියෙන්නේ. කොහොම හරි මෙතන ඉඳන් EA ඉදිරි ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය මෙතන තියෙන්නේ පසු ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය. EA පසු. එතකොට EA කියන්නේ මෙන්න මේක මොකක්ද වෙන්නේ මේ වෙනසට මොකක්ද වෙන්නේ? හරි ප්‍රැක්ටිකල් කතාවක් තියෙන මෙතන ඉන්නේ ඩෙල්ටා H බං. ඇයි මෙතන තියෙන එක ටිකක් තේරුම් ගන්න. මේ තියෙන්නේ ප්‍රතිපලවල ශක්තිය. මේ තියෙන්නේ ප්‍රතික්‍රියාවල ශක්තිය. ඔය දෙන්නගේ අතර වෙනසට මොකක්ද දෙන්නේ? ඩෙල්ටා H නේ ඩෙල්ටා H හෙව්වේ එහෙමනේ අපි. ඔය ඩෙල්ටා H ගේ අගය මොකද්ද? අගය ධන. හේතුව අපිට දීලා තිබ්බ ඩෙල්ටා H ධනයි කියලා. මෙතන මේ වෙනසට එන්නේ ශක්තිය අතර වෙනසක්. ප්‍රතික්‍රියාවල ශක්තිය සහ ප්‍රතිපලව අතර ශක්තිය වෙනස. ඉතින් මේ වෙනසනේ අපි ඩෙල්ටා H කිව්වේ. කොහොමත් ඒක අර්ථ දැක්වෙත් එහෙමනේ. අන්න කතාව හරි. ඔන්න ඕකට තමයි ශක්ති සටහනක් ශක්ති පැතිකඩක් කියන්නේ.
ඕක දාගන්නකො. අර කලින් එකේ මං මේ ඉක්මනට මැකුවා නේද? ඒක වීඩියෝ එක දිග්ගැස්සෙන ඉඳ මං ඒක මැකුවේ. වෙලාව මැද නම් වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. ශක්ති පැතිකඩක් කියන එකක් අදින්න ඕම. දැන් මේ ඩෙල්ටා H විශාලයි බිඳුවයිනේ. ඒ කියන්නේ ඩෙල්ටා H කියන එක කෙනා මෙතන හරියට බලුවොත් මේ ඩෙල්ටා H කියන එක කෙනා විශාලයි බිඳුවයිනේ. ඒ කියන්නේ තාප අවශෝෂකනේ. දැන් ඕක තාප අවශෝෂක වුණොත් තාප දායක වුණොත් මොකද්ද වෙනස් වෙන්නේ? තාප දායක වුණොත් මෙයා උඩට යනවා, මෙයා පල්ලෙහාට එනවා. මේ කියන කෙනා පල්ලෙහාට යන හේතුව ප්‍රතික්‍රියාවල ශක්තිය වැඩි, ප්‍රතිබලවල ශක්තිය අඩුයි. තාප දායක කියන්නේ ඒකනේ. හරි. තව වැදගත් දෙයක් තියෙනවා. මෙන්න මේ ඩෙල්ටා H කියන එක කෙනා හොයන්න කොහමද? ඩෙල්ටා H සමානයි මේ EA ඉදිරි මේ මුළු උසින් මේ උස අඩු කරනම් හරි. EA ඉදිරි අඩු කරනවා EA පසු. ගොඩේ ගොඩ. ඔය තියෙන. මේකත් දාගන්න මේක ඩෙල්ටා H විශාලයි බිඳුව උණු විට. ඇඳලා බලන්න ඔන්න ඔයාලට හෝම්වර්ක් එකක්. ඇඳලා බලන්න ඩෙල්ටා H කුඩායි බිඳුව උණු විට මෙන්න මේක මාරු වෙනවා. EA පසු EA ඉදිරි වෙනවා. ඒක ඇඳලා බලන්න ගෙදරින් අදලා බලලා මේ ලියාගත්ත නෝට් එකේම මේක මේ ABC සමානයි ABC ප්‍රතික්‍රියා කරනවා A සහ BC කියලා ඩෙල්ටා H කුඩායි බිඳුව කියලා හදලා මෙන්න මේක ලියලා මට WhatsApp එකට ෆොටෝ එකක් දාන්න. ඔන්න හෝම්වර්ක් එකක් ඈ. කුඩායි බිඳුව නම් කොහොමද වෙන්නේ කියලා දාලා ෆොටෝ එකක් දාන්න ඕනේ මට. ඔන්න ඔයාලට පොඩි හෝම්වර්ක් එකක් තියෙනවා. හැමෝම මේක කරලා දාන්න. හරි. මේක වෙනස් වෙන්නේ මේ දෙක කොහොම උඩයට යනවා විතරයි. ඒකලා අර සූත්‍රය පොඩ්ඩක් වෙනස් වෙයි. අධිශක්ති අවස්ථාව සංක්‍රමණ අවස්ථාව මේ වගේ මොහොම උඩට ගිහිල්ලා අනිවාර්යෙන් මේ දෙන්නට වඩා මේ ශක්ති අවස්ථාව වැඩි ඈ. මෙහෙම මේ නැම්ම යන්න ඕනේ මේ උපරිමේ එන්න ඕනේ මේ දෙන්නට වඩා උඩින්. මෙහෙම උඩ ගිහිල්ලා තමයි එන්නේ අනිවාර්යෙන්ම. මේක තාපදායක වුණත් තාප අවශෝෂක වුණත් වෙනසක් නැහැ. කොහොම උඩ ගිහිල්ලාමයි එන්නේ. හරි. ඔන්න මම කිව්වා ඈ. හැබැයි ඔය මං කතා කරේ පියවර එකක ප්‍රතික්‍රියාවක් ගැන. තනි පියවරයිනේ එක පියවරයිනේ තිබ්බේ. මැද අතරමැද්දේ මොකක්වත් ආවේ නැහැනේ. දැන් මෙතන තියෙන්නේ එහෙම කතාවක් නෙවෙයිනේ. මෙතන තියෙන්නේ පියවර දෙකක්නේ. ඔන්න ඔය පියවර දෙක දැන් ලියාගමුද? මොකද්ද තියෙන්නේ? NO1 ඔන්න බලා ගන්න පියවර ගොඩක් තියෙද්දි ඈ. මෙතන නම් දෙකයි තියෙන්නේ. සමතුලිතව තියෙනවා NO3 ගෑස්. මේක පියවර 1 මෙයා NO3 ගෑස් එක්ක ප්‍රතික්‍රියා කරනවා NO ගෑස්. එයාගෙන් හදනවා දෙකක් NO2 ගෑස්. මේක තමයි දෙවෙනි එක. හරිනේ. මේකට දාලා ශක්ති ප්‍රතික්‍රියා තමයි අදින්න කියන්නේ. මට විනාඩියක් දෙන්න. ශක්ති ප්‍රතික්‍රියා අදින්න කියලා කියන්නේ. හරි අදමු. ඔන්න බලා ගන්න පියවර ගොඩක් තියෙද්දි වෙන එක. මට මෙතන ඉඩ නම් මදි වෙනවා කොල්ලෝ හැබැයි. කමන්නේ. මෙතන තියෙන ශක්තිය අපි කලින් කිව්වා වගේ විභව ශක්තිය. මෙතන තියෙන්නේ පේනවනේ ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය. ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය. මම හිතලම ගන්නවා මෙන්න මේ හරි. මං ඇයි කියලා කියන්නම්. මට මේක කියන්නකෝ. දැන් මේ පියවර දෙකම දාන්න ඕනේ. ශක්ති පැතිකඩ මේ මුළු මුළු එකට අන්දත් මේ පියවර දෙකටම දාන්න ඕනේ. පියවර දෙකටම දාලා පළ ටික එන්න ඕනේ. දැන් මට මේක කියන්නකෝ. මුළු ප්‍රතික්‍රියාවේ මෙන්න මේ ශක්තියයි මේ ශක්තිය අතර මොකක්ද අපිට කියන්න පුළුවන්? අනිවාර්යයෙන් මේ ප්‍රතිපලවල ශක්තිය අඩුයි නේද? හේතුව මේ ඩෙල්ටා H බිඳුවයි. බිඳුවට අඩුයි. ඒ කියන්නේ මට මේ මෙතන ලිව්වොත් මුලින් මම ප්‍රතික්‍රියක ලිව්වොත් මුළු ප්‍රතික්‍රියාව මම සලකනවා බලන්න මුළු ප්‍රතික්‍රියාව ලියනවා මම. ඉස්තෝක විදිහට එහෙමම දාන්න ඕනේ. ඔන්න මෙහෙම ලිව්වොත් හොඳට බලගන්න මේක. මුළු ප්‍රතික්‍රියාව ඉස්සලා ලියනවා අපි. හරිද? මුළු ප්‍රතික්‍රියාව ලිව්වා. ලියලා මම අවසාන අන්න ඉඩම දිනවා බා.
නෝට් එක බලා ගන්න, ටියුට් එක බලා ගන්න. මම මේ ප්‍රතික්‍රියාව ලියන්නේ නැහැ. මෙතන ශක්තිය, මෙතන ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය. ඒක ලිය ගන්න. ප්‍රතික්‍රියා ඛණ්ඩාංකය. දැන් මොකද්ද කියන්නේ? සාමාන්‍ය මේ වගේ පියවර ගොඩක් තියෙදි. පියවර දෙකක් තුනක් ඕන ගණන් තිබ්බොත් අඳින්නේ මේවයි. අ මුළු පියවර තමයි ඉස්සලා ලියාගන්නේ. සම්පූර්ණ ප්‍රතික්‍රියාව මේ. සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියන්නේ කොහොමද? 2NO ගෑස් තමයි ප්‍රතික්‍රියක. මේ ප්‍රතික්‍රියක පැත්තේ තියෙන්නේ. යත් එක්ක O2 ගෑස් ප්‍රතික්‍රියා කරනවලු. හරි හා ඉතින් ඒක ප්‍රතික්‍රියා කරනවලු. ප්‍රතිඵල පැත්තේ 2NO2. දැන් මම මේකට යටින්ද NO2 අඳින්න ඕනේ උඩින්ද? 2NO2 අඳින්න ඕනේ. යටින් බං හේතුව ΔH බිඳුවයි මේ. මම මේ හරියෙන් යන්දනම් හරි. 2NO2 ගෑස්. මම මොකද මේ ඈතින් යන්නේ මෙහෙම යන්නේ? මේක මට පියවර දෙකක් අඳින්න ඕනේ. හේතුව මේ මැදිනුත් එකක් එන්න ඕනේ. මැදින් මං කවුද අඳින්න ඕනේ? කියන්නේ මේ දෙන්න අඳින්න කලින්. මොකද හේතුව මෙයා එකපාරම මෙතෙන්ට එන්නේ නැහැ. මට මෙහෙම ඔහොම ගහලා එකක් ගන්න බෑ. හේතුව මෙයා තනි පියවර වුණා නම් තනි පියවරකින් වෙනවා නම් ඕක ගත්ත හැකි එකපාරම. එහෙනම් මේ ඇන් දෙක සම්පූර්ණයෙන් හරි. මට මෙහෙම ගන්න බෑ. මැදින් එකක් ගහන්න ඕනේ. ඇයි? මැදිනුත් තව සංඝටකයක් තියෙනවා. මොකද්ද? NO3 කෙනෙක් කෙනා. එයා මැදින් හැදෙනවනේ. හා. NO3 කෙනෙක් කෙනා මැදින් හැදුනාට පස්සේ දැන් ආයෙ ප්‍රශ්නයක් එයි. ඔන්න ප්‍රශ්නේ. අ පළවෙනි එක බලන්න NOත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO2 හැදෙනවා. sorry. NOත් එක්ක O2 ප්‍රතික්‍රියා කරලා NO3 හැදෙනවා. දැන් මම මේ මැදින් මේක මාක් කරද්දී මට ප්‍රශ්නයක් එන්න ඕනේ නේද මේකට උඩින්ද යටින්ද මාක් කරන්න කියලා. උඩින්ද යටින්ද කියලා. ඒක ගැටලුවක් නෑ. ඒක උඩින් මාක් කරලා ගත්තත් යටින් මාක් කරලා ගත්තත් ප්‍රශ්නයක් නෑ. ඇයි එහෙම කියන්නේ? මෙයාලා පැහැදිලිව දීලා නෑ. පළවෙනි පියවරේ ප්‍රතික්‍රියාව ΔH බිඳුවයි ΔH විශාලයි බිඳුවද කුඩයි බිඳුවද කියලා කියලා නෑ. ඒක ඔයාලට කැමති නම් මේ හරිය උඩින් මාක් කරන්න. ඒ කියන්නේ මේ හරිය උඩින් මාක් කරලා මෙහෙම ගන්න පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මේ හරිය මාක් කරොත් තමයි ලස්සන නේ. ඒතකොට නිකන් ගලාගෙන යනවා වගේනේ. ඒක ගැටලුවක් නෑ කොහොම මාක් කරත්. මෙහෙම වෙන්න ඕනේ. අනිත් එක මෙහෙම වෙන්න ඕනේ. හරිනේ. ඊළඟට දෙන්න. මේක මෙහෙම වෙලා බෑ. මං හේතුව කියන්නම්. මේක මීට වඩා ගොඩක් විශාල වෙන්න ඕනේ. ප්‍රශ්නේ තියෙන්නේ මම ගොඩක් උඩින් යන්න ඕනේ. ඒ කියන්නේ මං කියන්නේ ඇයි කියලා. ඔව්. රතු පෑන. හරි. මෙන්න මේ ගාන මං කියනවා මේ ටික. මම මෙතන ලියන්න ඕනේ. මෙතන ලියන්න ඕනේ මොකක්ද? මෙන්න මේක වැදගත්. ගොඩක් අය පටලවා ගන්න තැනක්. සෑහෙන කට්ටිය පටලවා ගන්න තැනක්. මම මේ මැද ලියන්න ඕනේ මොකද? මම මේක ලියන්න කලින් මැද අදාළ ප්‍රතික්‍රියක ලියන්නම්කෝ. මැද මොකක්ද එන්න ඕනේ කියලා. මැද එන්න ඕනේ මේ NO3 නේ. ඔතන තියෙන NO3 නේ මේ. මෙතන තියෙන්නේ NO3 ගෑස් එක මේ 2NOත් එක්ක O2 ප්‍රතික්‍රියා කරලාද NO3 හැදෙන්නේ? එහෙම නැත්නම් NOත් එක්ක O2 ප්‍රතික්‍රියා කරලාද? එක NO එකක් නේද? ඇයි මේකේ මේ පළවෙනි පියවරේ තියෙන්නේ එක NO එකක්නේ. එහෙනම් මෙතන 2NO දැම්මට ওই දෙකෙන් එකක් එක්ක විතරයි O2 ප්‍රතික්‍රියා කරලා NO3 හැදෙන්නේ. එහෙනම් අර ඒ දෙකෙන් එකක් මෙතන ඉතුරු වෙන්න එපයි. ඔන්න ඕක ලියන්න ඕනේ NO ගෑස් කියලා. ඕක ලියන්නේ නැහැ ගොඩක් අය. ඊට පස්සේ NO කියන එක NO3 එක්ක ප්‍රතික්‍රියා කරලා NO කියන එක NO3 එක්ක ප්‍රතික්‍රියා කරලා 2NO2 හදනවා. ඒක ගැටලුවක් නැහැ. මෙන්න මේක පටල ගන්නවා. 2NO එක O2 කියලා අපි ලිව්වේ මුළු ප්‍රතික්‍රියාවට. හැබැයි පළවෙනි පියවරේ වෙන්නේ NOත් එක්ක O2 ප්‍රතික්‍රියා කරන එක විතරයි. දැන් වෙන්නේ මේක මෙහෙම එකක් අඳිනවා. ඊට වඩා විශාලව මෙන්න මේක අඳින්න ඕනේ. ඒක කැතයි මගේ රූපේ නම්. එනම කැතයිනේ. ඒක ලස්සනට අඳගන්න. මට ඉඩ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හරිනේ. ඕක අඳින්න ඕනේ. අපි ඕක මාක් කරගමු. අධිශක්ති අවස්ථා මාක් කරන්න කියනවනේ. මොකක්ද එතන කියන්නේ සංක්‍රමණ අවස්ථා කියලාද? සංක්‍රමණ අවස්ථා TS1. පළවෙනි පියවරේ සංක්‍රමණ අවස්ථාව මේක TS1. දෙවෙනි පියවරේ සංක්‍රමණ අවස්ථාව මේක TS2. මෙතන EA1 ඒ කියන්නේ පළමු පියවරට අදාළ සක්‍රීය ශක්තිය මෙතන EA2. පළවෙනි පියවර සක්‍රීය ශක්තිය සහ දෙවෙනි පියවර සක්‍රීය ශක්තිය මම අනිවාර්යෙන් කිව්වා අනිවාර්යෙන් මෙතන වෙන්න ඕන කන්ඩිෂන් එකක් තියෙනවා. අනිත් ඒවා ප්‍රශ්න නැහැ. මෙයා උඩින් තිබ්බත් යටින් තිබ්බත් එහෙම ගැටලුවක් නැහැ. EA2 කියන එක්කෙනා විශාල වෙන්න ඕනේ EA1ට වඩා හේතුව සෙමින්ම සිදුවන
ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය විශාලයි. නෑ සෙමින්ම සිදුවන සක්‍රීය ශක්තිය කුඩායි. මේ සෙමින්ම වෙන්නේ මොකද්ද මේකේ? මේකනේ. සෙමින් සිදුවන සක්‍රීය ශක්තිය විශාල වෙන්න ඕනේ. හිමින් සෝරි. සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය විශාලයි වේගයෙන් සිදුවන සක්‍රීය ශක්තියට වඩා. ඒක වැරෙන්න ඕනේ. සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාව සක්‍රීය ශක්තිය වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තියට වඩා වැඩි වේ. ඒක ලියා ගන්න වෙනවා. හෙමින්ම සිදුවන එක්කෙනා සක්‍රීය ශක්තිය වැඩි. ඒක ලියා ගන්න. ඔක ලියා ගන්න ඕනේ වරහන් ඇතුලේ මේක දාලා ලියා ගන්න. සෙමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය සෙමින් වෙන්නේ දෙවෙනි එක නේද? ඔව් දෙවෙනි එකනේ. සෙමින් සිදුවන ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තියට වඩා වැඩි වේ. ඔව් මත තියාගන්න කොහොමද දන්නවද? අර උත්ප්‍රේරක වල චාලක රසායනික උත්ප්‍රේරක කතාවක් කියනව නේද මේ උත්ප්‍රේරක දැම්මට පස්සේ සක්‍රීය ශක්තිය අඩු වෙනත් මාර්ගයක් දැම්මා කියලා. උත්ප්‍රේරක දැම්මට පස්සේ වේගෙන් වෙන්නේ. වේගෙන් උනාට පස්සේ සක්‍රීය ශක්තිය අඩු වෙනවා. සෙමින්ම සිදුවන ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය අඩුයි වේගෙන් වෙන එකට වඩා. අන්න ඒක මතක තියාගන්න. මේ සෝරි. දැන් ඒක පැටලුවමන්නේ. පැටලුවා නේද? උත්ප්‍රේරක දැම්මට පස්සේ R වැඩි වෙනවනේ. දැන් මේ උත්ප්‍රේරක දාන්න කලින් මේ ප්‍රතික්‍රියාවේ කොහොමද ඒක පැහැදිලි කරන්නේ? ඒක ලියා ගන්න. ඒක පැහැදිලි කරනවට වඩා ලියා ගන්න එක ලේසි. සෙමින්ම සිදුවෙන ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය මේ තියෙන සෙමින් එක මේ තියෙන වේගයෙන්. වේගයෙන් වෙන එක්කෙනාගේ සක්‍රීය ශක්තිය අඩුයි. ඒක ලියා ගන්න. මොකද උත්ප්‍රේරක දැම්මට පස්සේ අපි කියන උත්ප්‍රේරක දැම්මට පස්සේ සාමාන්‍යයෙන් වෙන්නේ ශීඝ්‍රතාවය වැඩි වෙන එක. ඒ කියන්නේ වේගෙන් වෙනවා. හැබැයි සක්‍රීය ශක්තිය අඩු වෙනත් මාර්ගයක් දෙනවා කියලා කියන්නේ. සක්‍රීය ශක්තිය අඩු වෙනවා වේගය වැඩි වෙනවා. අන්න. සෙමින්ම සිදුවෙන වේගෙන් සිදුවෙන එක්කෙනාගේ සක්‍රීය ශක්තිය අඩුයි. ඒක අනිත් පැත්ත. සෙමින්ම සිදුවෙන එක්කෙනාගේ සක්‍රීය ශක්තිය වැඩි. මෙන්න මේ උස විතරක් වැඩි වෙන්න ඕනේ මෙයාගේ. මේ උස වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන්න ඕනේ මේ උස මේ. ඒක පැහැදිලිව පේන්න ඕනේ උත්තරේ ලියද්දී. සෙමෙන්ම සිදුවන ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය වේගයෙන් සිදුවන ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තියට වඩා විශාල වේ. වැඩි වේ. ඔන්න ඊළඟ තමයි අවුල. ඊළඟ ප්‍රශ්නේ තමයි යොදන ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙන්න ඕනේ. මේ රෝම ඉලක්කම් තුන නම් ඔයාලගේ මට්ටමට වඩා කියන්නේ අපේ A level මට්ටමට වඩා ගොඩක් උඩින් තියෙන එක මේ එහෙම අඳින්න දෙන්නේ නැහැ. ඒක මම කියාගෙන යන්නම් ඒක දාගෙන රෝම ඉලක්කම් තුනට අදාළ උත්තරේ කියලා දාගන්න. එහෙම නැතුව අර ලොකෝට හිතන්න එපා කියන්නේ. මොකද්ද කියන්නේ? ප්‍රතික්‍රියාවේ නෑ. TS2 අවස්ථාවේ බිඳීමෙන් සහ සෑදීමෙන් පවත්නා බන්ධන සැලකිල්ලට ගනිමින් NO3 ගෑස් සහ අස්ථායී ලුයිස් ප්‍රභේදයට NO3 ගෑස් යන අස්ථායී ප්‍රභේදයට ලුයිස් වේගයක් යෝජනා කරන්න. ඒක අපි ලියමු. ලියාගෙන යමු. ආ ඔය පියවර දෙක කියන්නේ මේකනේ. NO3 ගෑස් එක්ක NO ගෑස් කියන එක ප්‍රතික්‍රියා කරලා හැදෙනවලු දෙකක් NO2 ගෑස්. ඔන්න ඕකනේ වෙන්නේ උතන. හරිනේ. ඕකට දාල මැද හැදෙනවලු NO3 කියලා එකක් අන්න යාගේ මැද කොහොම හරි මැද හැදෙන සංයෝගයට අදාළ අස්ථායී ලුයිස් වේගය අහන්නේ. මෙතන මර නිකන් හිතලා කියන්න අර කැඩෙන සෑදෙන බන්ධන කතාවේ. කැඩෙන සෑදෙන බන්ධනකින් මම අර කියවන්නේද ඉරක් ගහලා B කඩිරි ගහලා C ලිව්වා. මේක කොහොමද ලියන්න ඕනේ? මේකේ බන්ධනේ කැඩෙන්නේ කොහෙන්ද? බන්ධනේ කැඩෙන්නේ NO3 කින් මේ NO3 ගෙන් එක O එකක් NO ට ගිහිල්ලා නේද NO2 ගේ ඒවා දෙකක් හැදෙන්නේ. ඒ කියන්නේ NO ට අදාළව අලුත් NO බන්ධනයක් හැදෙන්න ඕනේ. NO කියලා බන්ධනයක් හැදෙන්න ඕනේ. මෙයාගේ NO බන්ධනයක් හරි OO බන්ධනයක් හරි මොකක් හරි බන්ධනයක් ඔක්සිජන් අදාළව ගැලවෙන්න ඕනේ ඔක්සිජන්. මෙයාගේ ඔක්සිජන් පරමාණුවක් ගැලිලා මෙයාට આવොත්නේ NO2 දෙකක් හැදෙන්නේ. ඒක තමයි මම කිව්වේ. හරි. කොහොමද අපි ඔක ලියන්නේ? මෙහෙමයි. මම පියවර එකට අදාළව ලියන්නම්කෝ. පියවර එක මොකද්ද තියෙන්නේ? පියවර එකේ තියෙන්නේ NO එක්ක O2 ප්‍රතික්‍රියා කරලා NO3 හැදෙනවා කියලානේ. ඕකනේ තියෙන්නේ. මම ඕක ඉස්සෙල්ලා කොහොමද වෙන්නේ කියලා කියන්න යාන්ත්‍රණේ. ඔක්සිජන් තියෙන්නේ මෙහෙම. ඔක්සිජන් ඔහොම තියෙනවා. අපි දන්න NO ඉන්නවා. මෙන්න මෙහෙම. NO ගේ ව්‍යුහය මතක තියෙන්න ඕනේ මේක අඳින්න නම්. එතකොට මෙයාගේ මුක්තකණ්ඩ ආදේශයක් වෙන්නේ මුක්තකණ්ඩ ප්‍රතික්‍රියාවක්. ඔතනදී වෙන්නේ ඔව් 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 හරි.
මෙන්න මේ වගේ එකක්. මේ තියෙන මුක්ත කණ්ඩයක් තනි එක සැර ඉලෙක්ට්‍රෝනයක්. මෙන්න මේක තමයි NO3ට අදාළව ලුයිස් විහය. ඕක අවුලක් නෑ මේ ඕක නිකන් අඳ ගන්න ඕක විභාගෙට එන මට්ටමේ ගන්න නෙමෙයි. NO3ට අදාළ ලුයිස් විහය ඕක. දැන් කියන්නකො මේ NO3 නෝ ඉන්නේ. මේ NO3 එක ආයෙත් NO ප්‍රතික්‍රියා කරලා මම ලියන්නම් අය මෙතනින්. ඔය NO3 කියන එක නම මෙහෙම ලියා ගන්න. NO එක අර NO3 කියන එක NO3 එක මේ NO කියන එක නම ප්‍රතික්‍රියා කරලා කියන එක නා ප්‍රතික්‍රියා කරලානේ හැදෙන්නේ අර මේ NO2 ඒවා දෙකක් එක්ක. දැන් මට නිකන් හිතලා කියන්නකෝ ඕකේ කැඩෙන බන්ධනය මොකද්ද? ඔයාලට හිතෙනවද මේක කැඩෙයි කියලා? මේ ඔක්සිජන් මේ මැද ඔක්සිජන් ගැලවෙන්න බෑ බන්ධන දෙකක් කැඩෙන්න බෑ. මේ ඔක්සිජන් හරි ගැලවිලා නේද අර NO ළඟට යන්න ඕනේ මේ. මෙතන NO3 ගේ ඔක්සිජන් එකක් ගැලවිලා තමයි NO ට ගියේ. මෙතනත් මේ ඔක්සිජන් හරි ගණන් ගන්න එපේ. ඒ කියන්නේ ගැලවෙන්න නම් මේ මැද එකක් ගැලවිලා ඒක අතාත්වික ගන්න එක මේ අනික මේ මැද එක ගැලුවොත් කැලි දෙකකටම ගැටෙනවනේ. එහෙම නිදන්නේ නැහැ. එක ඔක්සිජන් එකක් තමයි යන්න ඕනේ අතෙන්ට. දැන් මට නිකන් ඔයාලා හිතලා කියන්න මෙතන මොන ඔක්සිජන් ගැලවේද? මෙහා ගැලවෙන්න අමාරුයි නේද? හේතුව බන්ධන දෙකක්නේ. ගැලවෙන්නේ මෙන්න මෙයා මේ කැඩෙන්නේ ඒ බන්ධනේ. ආය හැදෙන්නේ මොන බන්ධනේද? මේක තමයි කැඩෙන බන්ධනේ. හැදෙන්නේ මෙන්න මේ දෙන්න අතර බන්ධනයක් නේ හැදෙන්නේ. NO බන්ධනයක් නේ හැදෙන්නේ. NO2 නේ අපිට හදා ගන්න ඕනේ. එතකොට ඔයගේ උත්තරේ කොහොමද දන්නවද තියෙන්න ඕනේ අවසාන ව්‍යුහේ. අවසාන ව්‍යුහේ තියෙන්න ඕනේ මෙන්න මෙහෙම එකක්. ඔයාලා මෙහෙම දැම්මනම් සාර්ථකයි. ඔය ඔක්සිජන්ගේ මෙහෙම තිබිලා ම්ම්, මේක මෙහෙම කඩේලකින් දාලා මෙතන ඔක්සිජන් ආයෙත් මෙහෙම දාලා ඔන්න ඔහොම බඳින තිබ්බනම් හරි. ඕක දාලා අලුතෙන් සෑදුන එක මොකද මම විස්තර කරන්න තව චුට්ටක් ඉන්න. මම සෑදුන එක මොකක්ද ආයේ මගේ හැදුන බන්ධනය මොකද්ද මේක? ඇයි මේ මෙයාගේ ඔක්සිජන් එක ගැලවිලා පරමාණු ඔක්සිජන් විදිහට මෙයාට බැඳුනා. එතකොට මෙයා තමයි සෑදෙන. මම මාකින් එකේ වැරදි ලියලා තිබ්බේ. ඒ කියන්නේ වැරදි ලියලා තිබ්බේ පරලා තිබ්බේ මම. මාකින් එකේ පොඩි මිස්ටේක් එකක් තිබ්බා. මෙතන කැඩෙන එක්කිනා නෙමෙයි. මම අඩු වෙන්නේ ඇදලා තියෙන්නේ. මෙතන ඔක්සිජන් එකක් ඉන්න එපා තව. මෙතන හරි ඊට පස්සේ මෙතන තව ඔහොම එකක් එන්න ඕනේ. මේ කැඩෙන එක අපිත් කැඩෙන එකත් කඩිලි වලින් දාමු. මෙහෙම දාලා මෙතන හරිනේ. මෙතන සෑදෙන බන්ධනය මේ තියෙන්නේ කැඩෙන එක. එයා තමයි කැඩෙන්නේ. කැඩෙන බන්ධනය. හරිනේ ගොඩනේ. මෙන්න මේක ඇතුළත තිබ්බනම් ඔයාලට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. එහෙම නැත්නම් වෙන මොකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මෙතන දැන් අහන්න එපා නෙමෙයි මෙතන හිතන්න මේ තියෙන එකසර මේ එක්කෙනයි මේ ඉලෙක්ට්‍රෝන මුක්ත කණ දෙක තියෙන මේ ඔය දෙන්න කෝ කියලා අතෙන්ට යති. ඔය දෙන්නගෙන් තමයි මේ අලුත් බන්ධනේ හැදෙන්නේ. ඒතර මේ බන්ධනේ හැදෙනවා නම් ඒක නෑ මේ එකසර යුගල් නෙමෙයි තියෙන්නේ මේ කඩේට තියෙන්නේ ඈ. ඒක වෙන එකක් හිතයි දන්නේ නැහැ. එකසර මේ යුගල් දෙකක් නෙමෙයි තියෙන්නේ. කඩේට දෙකක් තියෙන්නේ. මල කෙලියයි එහෙම කඩේට දෙකක් තියෙන්නේ. මෙන්න මෙහෙම යන්දනම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. ඔතනින් එහාට එච්චර හිතන්න එපා ඒක මේ ටික සංකීර්ණ වැඩි එක. මේ බන්ධනේ කැඩෙනවා කැඩෙන බන්ධනේ කඩේ වලින් දැම්මා අලුතෙන් හැදෙන එකත් කඩේ වලින් දැම්මා. ඕන තමයි අපිට සාධාරණව ගන්න පුළුවන් ලුයිස් විහය. ඕක ඇඳලා දාන්න. ඊට පස්සේ බලමු. මං කිව්වේ මේ මෙතන අර තිබ්බේ එක ඉලෙක්ට්‍රෝනයක් තිබ්බේ. ඒ ඉලෙක්ට්‍රෝනේ අර NO ගේ තිබ්බේ මේ මෙතන තිබ්බ තනි ඉලෙක්ට්‍රෝනයක් ඒ ඉලෙක්ට්‍රෝනේ අතර ඒ ඉලෙක්ට්‍රෝන දෙක කොහොම බැඳිලා තමයි මේ ඉලෙක්ට්‍රෝන දෙකක් හැදිලා ඉලෙක්ට්‍රෝන දෙකකින් මෙන්න මේ බන්ධනය හැදෙන්නේ. ඒ හින්දා මෙතෙන්ට එද්දි ඒ එකසර එක මේ මුක්ත කණ්ඩේ මෙතෙන් එද්දි නෑ. අතන මේ ඔක්සිජන්ගේ තනි ඉලෙක්ට්‍රෝනයත් මෙතෙන් එද්දි නෑ. ඒකයි යාලා අන්තරස්ථාන් උනේ. අවසානට අර හතරවෙනිට මම මෙතන ඇඳලා තිබ්බ view ඇඳලා තිබ්බනම් ලකුණු හම්බ වෙනවා. දැන් බලන්න පද්ධතිය තුළ මෙන්න මේ සාන්ද්‍රණ කාලයක් සමග විචලන ආකාරය දක්වන්න. ඕකත් ටිකක් කේස් නේ. සාන්ද්‍රණ
තියෙනවා අය කාලය. මේකෙන් අය අල්ලගන්න මේ අතරමැදි ඵලය කොහොමද සාන්ද්‍රණය වෙනස් වෙන්නේ කියලා. දැන් පියවර එකේ බලන්න. පියවර එකේ තියෙනවා NO කියන එක්කෙනා ඉන්නවා. හරිද? පියවර එකේ NO කියන එක්කෙනා ඉන්නවා. ආය මැදින් NO3 කියන එක්කෙනෙක් හැදෙනවා. පියවර දෙකේ NO3 කියන එක්කෙනාත් ඉන්නවා. ආය අවසානයේදී NO2 කියන එක්කෙනා නැහැ. ඔන්නෝගේ වෙන process එක තේරුම් ගත්තොත් ඔය කතාව ලේසියි. NO කියන එක්කෙනා O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා NO3 හැදෙනවා. ආය NO3 කියන එක්කෙනා NO එක ප්‍රතික්‍රියා කරලා දෙකයි NO2 හැදෙනවා. හා. දැන් මට කියන්නකෝ සම්පූර්ණ මුළු ප්‍රතික්‍රියාව බලලා මේ මුලින් ඉන්න NO අවසාන වෙද්දී ඉන්නවද මේ? සම්පූර්ණ මුළු ප්‍රතික්‍රියාව කොහොමද ඉන්නේ? දෙකයි NO ප්‍රතික්‍රියා කරන O2 එක දෙකයි NO2 හැදෙනවනේ. ඕකනේ සම්පූර්ණ මුළු ප්‍රතික්‍රියාව වෙන්නේ. මේ තියෙන්නේ පියවර දෙකනේ. මේ තියෙන්නේ. දැන් මට කියන්නකෝ මේ මුලින් පටන් ගන්න NO අවසාන වෙද්දී ඉන්නවද? නෑනේ NO2 නේ ඉන්නේ අවසානයේ. මුලින් පටන් ගත්ත NO අවසාන වෙද්දී නෑ. ඒ කියන්නේ ওই වගේ තැන්වල අර සාමාන්‍ය සාන්ද්‍රණ කාලයත් එක්ක විචලන ප්‍රස්ථාරයම තමයි. මෙන්න මෙහෙම එකක් එන්නේ. වක්‍රයක් එන්නේ මුලින් පටන් ගන්න NO අවසාන වෙද්දී නෑ. සාමාන්‍ය බිඳුවට වෙනවා. සාමාන්‍ය නෙමෙයි බිඳුවට වෙනවා. ඊට පස්සේ දැන් මොකද කියන්නේ? දැන් ප්‍රශ්නයක් එයි මේ කොහොමද වක්‍රයක් ආවේ කියලා. අර පෙළසේ පෙළත් එක්ක බලද්දි මේ NO ගේ පෙළ දෙකයිනේ. පෙළ දෙකයි කියලා ආවා අරගේ. සීක්‍රතාව සමීකරණෙත් පෙළ දෙකයි කියලා ආවා. ඒකයි මම කියන්නේ නැත්නම් ස්ටොයිකියමෙතින් ගන්න බෑ අපිට. R කියන්නේ k වතාවක් NO ගේ වර්ගය වතාවක් O2 කියන ඔහොමනේ. ඒතකොට පෙළ දෙකක් ඉඳලා පෙළ දෙකක් වෙන සමීකරණ එක සාන්ද්‍රණය සහ කාලය විතරනේ ඔහොම තමයි යන්නේ. නියතයක් නෙමෙයි. කියන්නේ සාමාන්‍ය ඔහොම නැම්ම කියන්නේ පෙළ බිඳුවක් වෙද්දී පෙළ එකක් වෙද්දිත් මෙහෙම එන්නේ. ඊට වඩා පොඩි නැම්මක් එනවා පෙළ දෙකක් වෙද්දී. ඔහොම එකක් එන්න ඕනේ. ඊට පස්සේ මේ තමයි ප්‍රතික්‍රියාවේ NO අවසන් වෙන වෙලාව. ප්‍රතික්‍රියාවේ NO අවසන් වෙනවා කියන්නේ ප්‍රතික්‍රියාව ඉවර වෙනවා. ඉවර වෙන වෙලාව. හරිනේ මේ කාලය යන්නේ. දැන් අවසානයේ NO2 කියලා කෙනෙක් ඉන්නවනේ. NO2 මුලින් හිටියද? NO2 කෙනෙක් කෙනා මුලින් ඉන්නවද? නෑනේ බං NO2 කෙනෙක් කෙනෙක් මුලින් ඉන්නේ නෑනේ මේ. මෙතන NO2 කෙනෙක් කෙනෙක් නෑනේ මෙතනත් නෑනේ. එහෙනම් ඔය කාලය ආරම්භ වෙන මොහොතේදී NO2 බිඳුවයි. කාලයත් සමග ඔන්න ඔහොම NO2 වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා ගිහලා යම් මගයකදී නියත වෙනවා. ඔන්න හරි. ඔතන ඉඳන් හරි. මේක මට එවපු ගොඩක් අයගේ මාගේ ඒ කියන්නේ යාලා ලියපු හදපු ගණන් වල හරි ගිහින් තිබ්බා. ගොඩක් අය ඕක කැලලා හරි ගිහින් තිබ්බා. ඊට පස්සේ අතරමැද NO3ට අදාළව තමයි ඕක කතාව වෙනස් වෙලා තිබේ. කතාව මේ ටිකක් අමාරු වෙලා තිබේ කට්ටියට. ඒක බලමු. අතරමැද ඵලයක් වෙන්නේ මෙහෙමයි. මුලින් තියනවද අතරමැද ඵලේ? නෑ. ඇයි මේ? ඉස්සලා ආරම්භක අවස්ථාවේදී නෑනේ. ප්‍රතික්‍රියාව අවසාන වෙන්න ලඟ වුණාම අතරමැද ඵලයක් තියනවද? මේ නෑනේ. මේකෙත් නෑනේ. එතකොට මේ සම්පූර්ණ පියවර දෙක සලකද්දී ඉස්සලාම අතරමැදි ඵලේ නෑ මුලින් ඉද්දි. ඒ කියන්නේ ඔය පටන් ගන්න ඕනෙත් මෙතනින්. ඕක පටන් ගන්න ඕනෙත් මේ බිඳුව කියන තැනින් මේ හරියෙන්. ඉවර වෙන්න ඕනෙත් මෙතනින්. හේතුව ඒ ඉතින් අවසාන වෙද්දි නෑනේ මුලින් ඉඳලා මුලින් චුට්ටක්වත් හිටියේ නෑ. මැදින් වැඩි වෙලා අවසාන වෙද්දි බිඳුවක් වෙන්න ඕනේ. ඔන්න ඔය වෙලාවට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් එන්නේ. ඔන්න ඔහොම ප්‍රශ්නයක් එන්නේ. මේක ටිකක් උපරිමේ වෙන තැන ඔහොම මාක් කරලා තියාගන්න. මේක ගොඩාක් වැඩි වෙන්නේත් නෑ. මොකද මේක අතරමැදි ඵලයෙන් හින්දා. දැන් ඉතින් මාක් කරගන්න ඕක. මේක අනිවාර්යෙන් ඒ කියන්නේ මේක මේ නියතයක් අවසානයේ කෙලින් එන්න ඕනේ. අවසාන වෙද්දි ඉවර වෙද්දි වැඩි වෙන්නේ නෑ. මෙහෙම එන්න ඕනේ ඔහොම. මේක ඔලුවට දාගන්න වෙනවා මේක ඇවිල්ලා තිබ්බ එක එක්සෑම් එකක මේ මතක නෑ අවුරුද්ද නම් අතරමැදි ඵලයට අදාළව MCQ එකක් ඇවිල්ලා තිබ්බා මාක් කරන්න. එහෙනම් මේ වගේ එකක් අඳින දුනත් මතක තියාගන්න ඕනේ. අතරමැදි ඵලයක් ඉන්නේ මැදින් හැදෙන මේ මෙයාගේ අතරමැදි ඵලය මෙතන අදාළව NO3. ඔය NO3 කියන එක්කෙනා පටන් ගද්දී අපි දාන්නෙත් නෑ. අවසන් වෙද්දී අපිට ප්‍රතිඵලයක් සම්පූර්ණ ප්‍රතිඵලයක් විදිහට හම්බෙන්නෙත් නෑ. මැදදී එකපාරට කොහෙන්ද මතුවෙලා අවසන් වෙද්දී නැති වෙලා යනවා. මේ තියෙන්නේ ඒක මේ වගේ තැන්වල තමයි මේ. ඕ. ඕම් වැඩි වෙලා ආය අඩු වෙලා යන්න ඕනේ. ඕකත් දාගන්න. ඒක දැන් මාක් කරගන්න. ඔයාලා විභාගය ලිව්වොත් මෙහෙම ලියලා තිබ්බත් ලකුණු නෑ. ඕක නම් කරන්න ඕනේ. ආ මේක ගත්තොත් මේ තියෙන මුලින්ම තියෙන එකනේ NO ගෑස් එක. NO ගෑස් කියන එක්කෙනගේ සාන්ද්‍රණය. එයාගේ මුලින්ම තිබිලා ඊට පස්සේ අවසන් වෙනකන් නෑ. ඊට පස්සේ මේ තියෙන NO2 කී සාන්ද්‍රණය.
ආයෙ ප්‍රශ්නයක් එයි මෙයා මෙතෙන් දෙනවද නැත්නම් කොහොම උඩට මෙයාවත් පාස් කරලා යනවද කියලා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් කරගන්න එපා. එහෙම ඔයාලගේ සලකන්නේ නැහැ. ලකුණු දීදී ඒක බලන්නේ මේ හැඩේ විතරයි දල සටහන අඳින්න කියලා තියෙන්නේ. මොකද එන්නේ කටු සටහන් කරන්න කියලා තියෙන්නේ. කටු සටහන් කරද්දී ඉතින් අපි හරියට මාක් කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ මෙයා මෙහෙම කියලා උඩින් මේ සාන්ද්‍රණයේ අගයට වඩා උඩින් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඒ වෙනතු මෙන්න මේ ගානට තිබ්බත් අවුලක් නැහැ. මේක මෙහෙම වෙන්න ඕනේ. මෙයාගේ අගේ මෙන්න මෙහෙම වෙන්න ඕනේ. නිකන් කටුවට ගඳලා තිබ්බනම් හරි. එතකොට මේ කවුද? මේ තියෙන්නේ NO3 gas. NO3 gas. හරි. එයා තමයි අතරමැදි ඵලය. අතරමැදි ඵලයට අදාළ ප්‍රස්තාරය ඔන්න ඔහම එන්නේ. ඕක දාගන්න. ඒත් එක පහත් කියවන්නකො. එක්තරා අවස්ථාවකදී ආරම්භක ශීඝ්‍රතාවය 6.4 ගුණ කිරීම 10 ඍණ 3යි. MOL DM ඍණ 3 S ඍණ 1 වේ. එම අවස්ථාවේදී පිළිවෙලින් දීලා ශීඝ්‍රතා නීතිය අහලා තිනවා. අයියෝ ඒක නම් බෑ. ඒක හදන්න ඕනේද? මේක ලියා ගන්න මම කරනවා. වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න. එයාලා ශීඝ්‍රතා සමීකරණය දීලා තියෙනවා. ශීඝ්‍රතා සමීකරණය දීලා මේ එයාලා දීලා තියෙන උඩ ඔය මොක හැදුවේ නැතත් අවසාන ඉලක්කම නම් හදන්න පුළුවන් වෙන්න ඕනේ. R සමානයි කීවතාවක් NO2 ගෑස්ගේ වර්ගය O2 ගෑස්ගේ සාන්ද්‍රණය. ඉතින් ඕකට ආදේශ කරන්න. ආරම්භක ශීඝ්‍රතාවය 6.4 ගුණ කිරීම 10 ඍණ 3යි MOL ඒ ඍණ 3 S ඍණ 1 කීවතාවක් මෙයාගේ NO2 ගේ සාන්ද්‍රණය කොහොමද කියන්නේ 0.4 0.4යි MOL DM ඍණ 3 වර්ගයේ වතාවක් මෙයාගේ 0.2යි 0.2යි MOL DM ඍණ 3 ඒ K කියන්නේ එතකොට මෙන්න මෙයාට මේ MOL DM ඍණ 3 මේ MOL DM ඍණ 3 කැපෙනවා ඒකකේ එන්නේ මෙන්න මෙයාගේ ඍණ දෙකට මෙන්න මේ S ඍණ එකත් ඉතුරු වෙනවා ඒ කරේ මොකද්ද දන්නවද ඒ කරේ එකපාරම මේ ඒකකේ හදාගත්ත කරේ MOLDM ඍණ 3 විතරනේ ඉතුරු වෙන්නේ. ඇයි මේ? මෙතන MOLDM ඍණ 3යි මෙතන MOLDM ඍණ 3යි කැපිලා යනවා. මෙයා වර්ග වෙනවා. වර්ග වෙලා බෙදලා උඩට යනවා. සාමාන්‍යයෙන් මේ මෙහෙම කරේ. මේ 10 වර්ග කියන එක කරා ඔහම තියෙද්දි අරක මෙහාට එද්දි උඩට ගිහපම 10 ඍණ 2 වෙනවනේ. ඔන්න ඔක තමයි මේ කරේ. ඒ වගේ MOL වර්ග කියන එක යට තිබ්බා උඩට යද්දි MOL ඍණ 2 වෙනවා. දැන් දැන් බෙදන්න. බෙදලා මම බෙදන්නේ යන්නේ. බෙදන්නේ මම අවසාන උත්තරේ කියන්න. උතන උත්තරේ එන්න ඕනේ මම මාගෙන් දාලා තිබ්බනේ. 200යි නේ. 200යි MOL 200යි MOL ඍණ 2 DM 6 S ඍණ 1 ඕක එන්න ඕනේ අවසාන උත්තරේට පොඩ්ඩක් වීඩියෝ එක දිග වෙනවානේ කමක් නැහැ මේ අර ශක්ති පැතිකඩ අඳින හැටි එතකොට කොහොමද බහුපීවර ප්‍රතික්‍රියාවල පෙළ හොයන්නේ අන්න ඒ වගේ කතන්දර ගොඩක් කියලා දුන්නා මේකේ ඒවා හොඳට බලාගෙන තියාගන්න මම ආයෙ ගණන් ටිකක් දාන්නම් දැන් හෙට සහ අනිද්දා ආයෙ බහුපීවර ප්‍රතික්‍රියාවලට දාලා ගණන් ටිකක් දාන්නම් එතකොට ආයෙ ඕක මේ හොඳට අල්ලලා යයිනේ ඒවා හොඳට බලලා තියාගන්න සහ මේ මම හැමදාම කියනවා වගේ ඩේලි ක්වෙස්චන්ස් ගෲප් එකට ජොයින් වෙන්න මම දාන්න channel එකට ජොයින් වෙන්න මම link එක දාන්නම්. ඒක හැමදාම ඒ level විභාගෙ වෙනකම් අපි ප්‍රශ්න දානවා. ඒවත් එක්ක අලුත් තියරි මතක් කරන් අලුත් තියරි කියන්නේ ඉතින්. මම හදපු තියරි නෙමෙයි. රිසෝස් බුක් එකේ තියෙන තියරි අපිට ඉගෙන ගන්න තියෙන තියරි වලට අමතක වෙනවනේ කාලයක් යද්දි. ඒ වගේ වුණා මතක් කරගන්න මේක හොඳ chance එකක් ඉතින්. සම්පූර්ණයෙන් free යන්නේ. Telegram channel එකත් එක්ක join වෙලා ඉන්න. තව ඉස්සරහට MCQ program එකකුත් කරන්න හිතන් ඉන්නම්. මම ඒක දැනුම් දෙන්නම්. ස්ට්‍රක්චර්ඩ් එසේ ඒවා දැන් මේ දවස්වල යනවනේ. එතකොට කොහොමද ඉස්සරහට මොනවද තව වෙන්නේ කියලා දැනුම් දෙන්නම්. මේ channel එකත් එක්ක සම්බන්ධලා ඉන්න. හරි. ජය වේවා. වැඩ කරගන්න.